Welcome to Aki's Family YouTube channel. ඉතින් ඔන්න අපේ අලුත් අවුරුද්ද දවසේ ගෙවුනේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. අපි තුන් දෙනා විතරක් සමරන පළවෙනි අලුත් අවුරුද්ද තමයි මේක. ඉතින් රෑ නොනගතේ ලැබුවට පස්සේ අපි තුන් දෙනාම ගියා රුවන්වැලි මහසෑයට. මේක අපේත් පළවෙනි වතාව නොනගතේ වෙලාවට රුවන්වැලි සෑය වඳින්න යන. ඉතින් ගොඩක් කට්ටිය වෙලා හිටියා දුරිනුත් ගොඩක් අය ආවා. මොකද මේ පාර නොනගතේ තිබුණේ රෑනේ. උදේ තමයි අවුරුදු නැකත් තිබුණේ. අලුත් අවුරුදු දවස් තිබුණේ පාන්දර 3 ගානකට. ඉතින් අපි ඒ වෙලාවට ඇහැරලා රතිඤ්ඤාම දාලා අලුත් අවුරුදු චාරිත්‍ර පටන් ගත්තා. අකි බබා පළවෙනි වතාවටනේ මේ රතිඤ්ඤාම දකින්නේ. එයා චුට්ටක් බයයි. ඉතින් ඒ නිසා අපි ගොඩක් දාන්න ගියේ නෑ. ඔන්න මේ වෙද්දි අකි බබාත් ඇහැරියා. ඉතින් ඊළඟට තිබුණේ ලිපගිනි මෙලවීමනේ. ඉතින් අපි ඒ චාරිත්‍ර ටික කරන්න අකි බබාවත් තියාගෙනම ලිප හදලා වැඩ ටික පටන් ගත්තා. අයියා එළියේ කිරි උතුරන වැඩ ටික බලනකම් මම කිරිබත් ටික හදන්න තමයි මේ හදන්නේ. අපි 3 දෙනෙක් විදියට සමරන දෙවෙනි අලුත් අවුරුද්ද තමයි මේ. ඊ අවුරුද්දේ අකි බබා ගොඩක් පොඩි. ඉතින් දැන් මේ අවුරුද්දේ නම් අකි බබාට ටිකක් තේරෙනවනේ. ඉතින් අපි 3 දෙනාත් එක්ක අලුත් අවුරුද්ද මෙන්න මේ විදිහට තමයි සැමරුවේ. මේ අලුත් අවුරුද්දේ හැමෝගෙම හිතවල තියෙන ප්‍රාර්ථනාවල් ඉෂ්ට සිද්ධ වෙන්න කියලා හැමෝටම සුබ වෙන්න කියලා හිතාගෙන අපි ලිපගිනි මොලවලා කිරි ඉතුරුවා මෙන්න මේ විදිහට. ගොඩක් කාලයකට පස්සේ තමයි මෙන්න මේ වෙලාවල් වලට නැකත් තිබුණේ. මම මාර මාසයි පාන්දරින් මේ නැකත් ටික තියෙනවට. මොකද උදේ 6:00 වෙනකොට හැම නැකතක්ම ඉවරයි. ඊට පස්සේ කට්ටියම බලන්න යන්න නෑදෑ ගෙවල් වල යන්න පුළුවන් නැකත් ටික ඉවර නිසා. අකීමැනික මෙච්චර පාන්දරින් ඇහැරෙන්නේ නෑනේ වෙනදට. ඉතින් අද චුට්ටක් එයාට මූඩ් එක අවුල්. මොකද මේ ටයිම් එක එයා හොඳටම නිදින වෙලාවනේ. ඉතින් අපි යාව ෂේප් කරගෙන මේ වැඩවලට එයාවත් කොහොම හරි තියාගෙන හිටියා. අනිත් එක වටපිටාවෙම රතිඤ්ඤ සද්ද නිසා එයා ටිකක් බයයි. හැබැයි ඉතින් එයා බය නිසා අපි ගොඩක් රතිඤ්ඤ දැම්මේ නෑ. නැකත් වලට විතරක් දැම්මා. ඒ වුණාට වටපිටාවේ සද්ද ඇහෙනවනේ. අකි බබාට මේවා අලුත් දේවල්නේ. ඒ නිසා එයා ආසාවෙන් බලන් ඉන්නවා. හැබැයි එළියෙන් රතිඤ්ඤ සද්ද ඇහෙන නිසා එයා චුට්ටක් ඉන්න අකමැති මෙතන. ඉතින් ඒත් මොනා කරන්නද? කිරි ටික උතරනකම් කොහොම හරි අපි යාව තියාගෙන හිටියා. අන්තිම ටිකේදී අපි යාගේ ෆීඩින් චෙයාර් එකේ තියලා කොහොම හරි ෂේප් කරගත්තා. මේ සැරේ වීඩියෝ එක හදන්න වීඩියෝස් ටිකක් ගන්න මම අයියාගෙත් සපෝට් එක ගත්තා කොහොම හරි. ඔන්න මේ ටයිම් වෙනකොට නම් අකි බබා ආයෙත් ඔන්න ට්‍රැක් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් එයාගේ නිදිමත එහෙම පොඩ්ඩක් අඩු වෙලා දැන් ෆුල් චිල් එකේ ඉන්නවා. මම ඒ අතරතුරේ කිරිබත් ටික හදලා ලුණු මිරිසුත් හදලා කෑම මේසෙට තියන්න ඕන කෑම ටික ලස්සනට පිළිවෙලට ප්ලේට්ස් වලට තියාගත්තා. අලුත් අවුරුද්ද කියලා දැනෙන්න නම් මේ වගේ කෑම මේසයක් පොඩිවට හරි හදා ගන්න ඕන. කිරිබත්, කෙසෙල් ගෙඩි, ලුණු මිරිස් ඒ දේවල් කියන්නේම අලුත් අවුරුද්ද. මම නම් හිතන්නේ එහෙම. ඉතින් අපි බුද්ධ පූජාවට ගණදෙවි පිළිමයට දෙකටම කිරිබත් කැවිලි වලින් ප්ලේට්ස් දෙකක් අයින් කරලා තමයි ඊළඟ වැඩ ටික පටන් ගත්තේ.
බබා පාන්දරින් හැරපු නිසා එයා මේ වෙද්දි නිදාගත්තා. ඉතින් අපි සරන් ෂර්ට් ලුංගි ඔඩර් කරලා ලස්සන ඇඳුමක් හදාගත්තට අකී බබා මේ වීඩියෝ එකේ නෑ. එයා මේ වෙද්දි හොඳටම නිදි. එයා පව් නිසා අපි එයාව හැරෙව්වේ නැතුව ගනුදෙනු කරලා ආහාර අනුභවයත් කරලා තමයි එයාව හැරෙව්වේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ගනුදෙනු කරේ. ඉතින් අලුත් අවුරුද්දේ හැම ගනුදෙනුවක්ම හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා අපි දෙන්නට දෙන්න තමයි මුලින්ම ගනුදෙනු කරගත්තේ. ඉතින් ඊට පස්සේ අපි කිරිබත් කවාගෙන අලුත් අවුරුදු චාරිත්‍ර ටික ඉවර කරා මෙන්න මේ විදිහට. ආහාර අනුභවයෙන් පස්සේ තමයි මං ආසම නැකත තියෙන්නේ. නැකතක් නෙමෙයි. අපි යනවා අම්මලව බලන්න. ඔන්න ඉතින් කිරිබත් එහෙම කාලා නිදිමතේ දැන් දෙනත් එක්කම පාරට බැස්සා අම්මලව බලන්න යන්න. පේනවනේ පාරේ එක වාහනයක්වත් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි 2025 සිංහල අලුත් අවුරුදු දවස ඉවර වුණේ. ඉතින් ආයෙත් වීඩියෝ එකක් අරගෙන එනකම් ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බයි.